මම මේ කියන්න ගත්ත පොඩි සිද්ධියක් මගේ ගේ ගාව ඉන්නවා අයියා කෙනෙක් මිනිහට අයිතිය මං හිතන්නේ අවුරුදු 46ක් 7ක් විතර ඇති. කොහොම හරි මට යාගේ තාත්තා ඊහම්බලා ගියා පුතා මේ බැන්දා කියලා. ඒ කියන්නේ අයියා කලින් බැඳලා හිටියේ. බැඳලා ඩිවෝර්ස් වෙලා කොහොම හරි ආයෙ බැඳලා. ඉතින් මේ දැන් බැන්ද එක්කනටත් 42ක් දුර තිබිලා කිව්වා. ඇත්තටම ඉතින් හොඳයි. තමුන්ට කෙනෙක් ඕන කියලා හිතෙනවා නම් තමුන්ගේ තනිකමට පාළුවට කෙනෙක් ඉන්න එක හොඳයි. ඒත් දැන් අවුරුදු මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මාත් නොබැද දැන් ගොඩක් මාත් කලින් බැඳලා ඉඳලා ඩිවෝර්ස් වුණා. මම දැන් තනිකරව දැන් සෑහෙන කාලයක් දැන් ඉන්නවා. ඒක ඉතින් හෙට දවසේ කොහොම වෙයිද කියන්න බෑ. ඒක තමයි මනුස්ස ස්වභාවය. කොහොම හරි මම තේරුම් ගත්ත දේ තමයි මට තේරෙන හැටියට මේ වෙලාවේ අවුරුදු 42ක විතර ගෑනු කෙනෙක් අසාද බැඳලා කියන්නේ අර දැන් ඉතින් gift එකකට දෙන්න වෙන්නේ වාත තෙල් නැත්තම් බාම් ඌව තමයි දැන් gift. කියන්නේ දැන් ඇත්තටම මොකද්ද තියෙන තීරුම හිතලා බලන්න. දැන් නිකන් පිරියක් ඇතුව දිවවත් දාන්න පුළුවන් අවුරුදු 45ක විතර ගෑනු කෙනෙක්ට දිව දාන්න පුළුවන්. මම කියන මනුස්ස අවශ්‍යතාවයන් ඕක අපි කැමතිනේ. හොඳ ෆ්‍රෙෂ් උත්තකට දිව දා ගන්න පුළුවන්ද? පොඩ්ඩක් සෙක්ස් කරන්න පුළුවන්ද නිකන් විවිධ විදිහට? දැන් මේ වයස යන්න අපිට සෙක්ස් වලට තියෙන අවශ්‍යතාවය නැත්තම් තියෙන උනන්දු ගොඩාක් හීන වෙලා තියෙනවා. එතකොට අවුරුදු 40ක විතර 40ක 45ක ගෑනු කෙනෙක්ට මේ මෝල් අමාරුව තියෙනවා. උඩම නෝටි 40 තියෙනවා. 45 විතර වෙදි සම්පූර්ණ නැතුව යනවා. එයාට මේ පොරයක් ගස්ස ගන්න එයාට අවශ්‍ය නැහැ. එයාට ගස්ස ගන්න ඕන දෙයක් කැමති පොඩි කොල්ලෙක් ලව්ව ගස්ස ගන්න. මොකද පොඩි කොල්ලෙක්ට non stop ගහන්න පුළුවන් ගොඩක් වෙලා. දැන් අපේ වයස් සීමාවත් එක අපිට විනාඩි 5ක් විතර ගහද්දි එක්ක මහන්සි එක්ක බඩු ටික යනවා එක්ක හරියට නගින්නේ නැහැ. ඇත්ත කතාවනේ ඉතින්. හරියට නගින්නේ නැහැනේ දැන්. ටොපාගේ තියෙන රතු පාට ගතිය අඩු වෙලා පොඩි අලු පාට ගතියක් එනවා. මේ ඉතින් අනිත් එක ඔයා හිතලා බලන්න දිවදාද්දි ඔය නාකි කිම්බෝල් වල එන ගඳ ඒ කියන්නේ හොඳට සුද්ධ කරන් හිටියොත් එහෙම අවුලක් නැහැ. නැත්තම් සාමාන්‍ය තරුණ වයසේ කිම්බකට විදිය පොඩ්ඩක් ගඳ වැඩි. අනිත් එක ගඳත් වැඩි. අනිත් එක මේ අර ඉදිච්ච කෙස් ගහක් එහෙම වටේ තීද තියෙන ෆීලිං එක හිතලා බලන්න. දැන් මමත් අවුරුදු 30 විතර අවුරුදු 48ක විතර ඇන්ටෙක් එකක් ගහලා තියෙනවා. ඉතින් නොදන්නකම ඇත්තටම අවුරුදු 30 ගුණත් අපි මහ දැනුමක් නැහැ. අවුරුදු 40 45ක 50ක ගෑනුත් එක බුදිනවා කියන්නේ අපිත් ලෙඩ යන ඉතින් වෙලෙට ඉතින් වේලි ඉන්න අපිට මට ඉතින් අහු වුණාම මාත් ගහලා තියෙනවා. ඇත්තට මෙතන මේ සෙක්ෂුවල් ප්ලෙෂර් එකක් නැහැ. ඒක මේ ඒගොල්ලෝන්ගේ ඇඟ දැක්කම අපිට මාර වාව් ෆීලිං එකක් එන්නේ නැහැ. දත් දිරාපත් වෙලා ඒක දත් නැහැ සමහර අයගේ කොණ්ඩේ ඉදිලා ඒව දැක්කම සෙක්ස් හැඟීම් ඇති වෙන්නේ. ඉතින් මේ අපි විවාහ වෙද්දී ප්‍රධානම දෙයන්නේ සෙක්ස්. ඉතින් ඒ සෙක්ස් අපිට දෙන්නට අන්‍යෝන්‍ය වශයෙන් හරියට දෙන්න බැරුව ඉඳහම වෙන්නේ තුන්වෙනි පාර්ශවයක් නොදැනීම මේ අතරතුර තියෙන හිඩස පිරිමහන්න වෙනවා. ඉතින් එතකොට වෙන්නේ මහා ගිනි ගොඩකට පැටලෙන එක මගේ අදහස. ඉතින් මේ දැන් අවුරුදු 40ක 45ක වුණත් සුද්ධියක් බොහෝ දුරට හොඳට මේන්ටේන් කරනවා. ඉතින් අවුරුදු 18 20ක කෙල්ලෙක්ගම ක්වොලිටිය තියෙනවානේ. හොඳට මේන්ටේන් කරනවා. උගේ ඇඟපත ලස්සන. ඒත් ලංකාවේ ගෑනුන්ගේ එහෙම නැහැනේ. ලංකාවේ සාමාන්‍යයෙන් හරි මහත් කියන්නේ මේ පයි නැලවෙන විදිහේ පෙනුමන්නේ තියෙන කෙල්ලන්ට. පිරිමියෙක් ආකර්ෂණය වෙන්නේ කෙල්ලගේ පෙනුමටනේ. ඉතින් කෙල්ලෙක්ගේ පෙනුමට ආකර්ෂණය ඇති වෙන විදිහේ පෙනුම කෙල්ලෝ කීයෙන් කී දෙනාට තියෙනවා. ඉතින් අර මේ ඕවර් සයිස් වෙච්ච ඉකිලි කළු ගෙහිච්ච මයිල් ඉදිච්ච කොණ්ඩේ ඉදිච්ච කට ගඳ ගහන ගෑණියෙක්ට ඉතින් හැංගීම් ඇති වෙනවා කියලා හිතන්න අමාරුයි. සාමාන්‍යයෙන් මගේ අදහස නම් අවුරුදු 10ක්වත් ඉතින් ගෑනු කෙනා බාල වෙන්න ඕන. ඇත්ත කතාව. අවුරුදු 10ක්වත් බාල නොවුනොත් ඉතින් අනිවාර්යෙන් ඒක පෞල් ජීවිතේ ඒ තරම්ම සාර්ථක නැහැ. සම වයස් සාර්ථක නැහැ. සාර්ථකයි කියලා කොහොම හිටියත්
ඒ ඇතුලේ පොඩි ගැටලු තියෙනවා. මොකද මේ දෙන්නගේ ඒජ් ગેප් එක ගොඩාක් බලපානවා විවාහ ජීවිතයකට. දැන් ගොඩ දෙනෙක් හිතන්න පුළුවන් මේ එහෙම නෑනේ සමහර බැරිමල් අයවත් බැඳලා ඉන්නවානේ කියලා. ගෑනු බැරිමල් අයවත් බැඳපු පිරිමි ඉන්නවා බැඳලා. හිටියට වෙන තැන් වලින් ඉතින් අම්මදී අඩුපාඩු පිරිමහැනවා. එක්ක දීපල එක්ක දානේ ඒ වගේ මේ බෙනිෆිට් මත තමයි ඒවා ඉතින් රන් වෙන්නේ. කලාතුරකින් ඉතින් කෙනෙක් ඉන්න පුළුවන් ඇන්ටලාටම ගහන්න කැමති. එහෙම මේ ඇන්ටිකෝස් එක ඇත්තටම එහෙම ලොකු සුන්දරත්වයක් නෑනේ. අර කවියකක් තියෙන ගු ඇබිත්තක නොමැති ගඳ ඇත නාකි හුත්තක කියලා ඉතින්. ඕවා ඉතින් බොරු නෙමෙයි. ඉතින් මගේ අදහස තමුන්ට එහෙම වයසට ගිහිල්ලා කෙනෙක්ව සීන් එක දාගෙන තියාගන්න ඕන නම් ලිවිං ටුගෙදර් ඉන්න එක හොඳයි. විවාහ වෙන එක මම අනුමත කරන්නේ නැහැ. විවාහ වෙනවා කියන එක ලොකු අවදානමක්. මොකද තමුන් මෙච්චර කල් ගොඩනගාගත්ත ඔක්කොම මේ ඒ කෙනාට half අයිති වෙනවා. දැන් ටික දවසක් ඉඳලා මේ මෝල් අමාරුව හැදී මෝල් අමාරුවට කුලප් වෙලා ටික දැන්දට දවස් කීයක් ඔය මගුල තියෙයිද? මේ ප්‍රශ්නේ තියෙනවානේ. පුළුවන් තරම් ලිවිං ටුගෙදර් ඉන්න එක තමයි හොඳ. විශේෂයෙන් ඒ වයස්වල වගේ කෙනෙක් එක්ක සෙට් වුණොත් මගේ මේක පුද්ගලික අදහසක්. ඉතින් මේක හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.